92. තව තියන්න ඕනේ මාසයක් තියන්න. දවස් 30ක් වගේ. ඒකේ මාසෙකින් හාවෙස්ට්. ඔව් ආවස්ට් එක දින් ගලවන්න පුළුවන්. මේක ආවස් කරන්න පුළුවන්. අපි මේකත් බීජෙට ගන්නවා. බීජෙට අර ඒ පිළිවි ඒ විදිහට බීජෙට ගන්නවා. බීජ ගන්නින්ද තව කොහොමරි දවස් 45ක් හරි මාසෙ තුලින් මම දවස් 45ක් තියනකොට මෝරන. මේක ඉතින් කොළ පාට වේස්ටේජ් එක පිළුවනේ. ඉතින් කොළ පාට කියලා පෙන්නන්න කලින්ම ආවෝ. දැන් කොළ පාට කියලා ඒක හේතු වෙවිලා අවුව වෙවිලා ඉතින් පස් පාලා තිබ්බනා මේව වාලා තිබ්බනා අවුව වදින්නේ. හරි ඒ නිසා කොළ පාට වෙන්නේ. ඒක අවුව වදින්නේ දැන් ආරගෙන ගිහිලා සාමාන්‍ය පස්සේ නැත්නම් ඉන්න පෙන්නන්නම්කෝ. මේ තියෙන භූමිය තුළදී හානියට පත් ඵලදාව ඉවත් කිරීමෙන් අනතුරු කපඩාවලට යොමු කිරීම ඊළඟට සිදු කරනු ලබයි. වගාවෙන් ලබාගත් අලස් වැන්න මීළඟට ගබඩාව වෙත යොමු කරයි. එම ගබඩාවන් තුළ තෙතමනයේ රහිත උෂ්ණත්වයේ අඩු පරාසයක් පවත්වා ගනු ලබයි. මෙහිදී පළමුවෙන්ම අල ප්‍රමාණයන් මත වෙන් කිරීමට ලක් කරන අතර විශාල ප්‍රමාණයේ අල වෙළඳපොළට නිකුත් කිරීමට සුදුසු අල ලෙසින් එදිනදා ඉල්ලුමට අනුව ආර්ථික මධ්‍යස්ථානයේ වෙතට ප්‍රවාහනය කරනු ලබයි. අස්වැන්න ගෝනිවලට බහා ප්‍රවාහනය කරන අතර අල ගොඩ ගැසීම වැනි යම් කාරණා නිසා අල අස්වැන්නේ යම් ප්‍රමාණයක් ගබඩාවේදී හානි වේ. එසේ හානිවන අලවලින් විශේෂිත නිර්ණායක යටතේ තෝරාගත් අල සහ වෙන් කිරීමේදී වෙන් කරන ලද කුඩා ප්‍රමාණයේ අල බීජ අල නිපදවීමට යොදා ගැනීමෙන් හානිවන අස්වැන්න නව ආර්ථික මාර්ගයක් බවට පත් කිරීම දක්නට ලැබූ විශේෂත්වයකි. මීළඟට ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනෙනු ලබන අල එහිදී తాවකාලිකව ගබඩා කරන අතර ප්‍රවාහනයේදී ගෝනි භාවිතය එක මත එක එම ගෝනි පැටවීම මිනිසුන් ගෝනි මත අසුන්ගෙන යාම වැනි කරුණු නිසා අල අස්වැන්න හානිවීම වැඩි වශයෙන් සිදුවේ. ඉන්පසු ආර්ථික මධ්‍යස්ථානයෙන් තොග වෙළෙන්දන් වෙත අල අස්වැන්න නිකුත් කරනු ලබන අතර තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් අල ඉන්පසුව සිල්ලර වෙළෙන්දන් මිලදී ගනී. අවසානයේදී එම අල සිල්ලර වෙළෙන්දන් මගින් පාරිභෝගිකයා අතට පත්වේ. තොග වෙළෙන්දාගේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේදී අල ගබඩා කිරීම, ප්‍රවාහනය, කෘමි තර්ජන වැනි විවිධ හේතුන් නිසා අල හානිවීම අපට දැකගත හැකි විය. හලෝ අපි ඇවිල්ලා ඉන්නේ ඇඹිලි පිටිය හත්පොරු ගමට ඇවිල්ලා ඉන්නේ අපි යන්න දන්නේ නැහැ ඉස්සෙල්ලාම තක්කාලි වගාව ගැන අධ්‍යයනය ගන්න තමයි හදන්නේ මේ අභිවර්ධ මාම ඉන්නවා මාමත් එක්ක අපි ඉස්සෙල්ලාම යමු තක්කාලි වගාව බලන්න එන්න ඔන්න අපි කිව්වාගේ මාව තක්කාලි වගාවට වගත්තේ බාන්න පුළුවන් දැන් මෙතන තක්කාලි වගාව අපි ගොඩක් දුර ගෙවාගෙන
දැන් කිව්වා වගේම තක්කලි වගාවට ආවා. අනිත් මාමා ඉන්නවා මේ මාමාගේ තමයි තක්කලි වගාව. මාමා කොහොමද මේ තක්කලි වගාව දැන් මේ හදන්න පටන් ගත්තේ කොපමණ කාලයක් ඉන්නන්ද දැන්? දැන් මාස දෙකමාරක් විතර වෙනවා. තුනක් විතර වගේ වෙනවා මේ වගාව. අපි මම පොඩ්ඩක් මේක ඇතුලේ ඇවිදලා බලන්න. දැන් මම එතකොට දැන් අපිට මේ පළදාවල් ගන්න කාලයක් තියෙනවා මේ ගෙඩිවල. එතකොට මේ දැන් හොයාගන්න කොහොමද දැන් මේක කොයි ගෙඩියද දැන් කඩන්න සුදුසු මට්ටමේ තියෙන්නේ? දැන් හිතවල පුතේ මේ තව 72ක් යනකොට ගෙඩි කඩන්න පුළුවන්. ඔව්. එතකොට මෙන්න මේ ගෙඩිය දැන් කඩන්න සුදුසු ගෙඩියක්. මෙන්න මේ ගෙඩිය. එතකොට අපි හොයාගන්නේ කොහොමද දැන් පාටින් බලලා? ඔව්. මේ යටිපැත්ත රතු වෙනවා. යටිපැත්ත රතු වෙනවා. එහෙමත් ගෙඩි තියෙනවා මේ උඩ තනිකර මේ කොළ පාටයි යටිපැත්ත රතුයි. ඒ වුණත් අන්නේ ගෙඩිය මේ කඩන්න සුදුසු ගෙඩියක් තමයි. ගොඩක් දෙන්න හොඳ නැහැ. ගොඩක් දෙමත් දැනේ. බෑ. එතකොට අර වෙළඳ පොළේ කියනකොට හානි වෙනවා. අපගේ ව්‍යාපෘතිය තුළ පසුවස්වනු හානිය ගණනය කිරීම සඳහා කිලෝග්‍රෑම් 100ක අස්වනු ප්‍රමාණයක් නෙලා ගැනීම මෙහිදී සිදු කරයි. දැන් අස්වනු නෙලන්න තමයි යන්නේ. අස්වනු තේරීමේ හා ශ්‍රේණිගත කිරීමේ අවස්ථාවේදී විවිධ භෞතික හානියන්ට ලක් වූ විකෘති වූ ලෙඩ රෝග වැළඳුණු අස්වනු හොඳ අස්වනු වලින් තෝරා වෙන් කරනු ලබන අතර එමගින් හොඳ අස්වනු වල ගබඩා කාලය හා ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සිදු කරයි. මෙහිදී ඉවත් කරන අස්වනු සත්ව ආහාර හා කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගනී. දැන් මම මේක වෙන් කරානේ දැන් ගොඩ වලට. දැන් එතකොට මේකේ අපි පොඩි ගෙඩි වෙන් කරා. මේකේ සවුත් වෙච්ච වෙන් කරා. දැන් මේ ඒක අපි ගන්න නැහැ. මේක විකුණන්න බෑ. તો මේ පොඩි ගෙඩි වෙන් කරේ මොකද? මේවා අරක්ක කවල්ට විකුණන්න බෑ නේද? ඔව්. මේක වෙනම කුඩු වල ගහන තමයි විකුණන්නේ. වෙනද බල විකුණන්නේ එහෙමයි. ඔව්. අර කොහොමද ඒක කරන්නේ? මේ ඔක්කොම ටික එහෙමයි. මේවා අර ගොඩ වල ගහලා ඒකට ගානක් නියම කරලා තමයි විකුණන්නේ නේද? තක්කාලිවල ප්‍රවාහනයේදී සිදුවන පසුවස්වනු හානිය ඉතා විශාල වුවත් මෙම ගොවීන් අඩුදුරකට සිදු කරනු ලබන ප්‍රවාහනය සහ ප්ලාස්ටික් කූඩ භාවිතය මගින් එම හානිය අවම කරගෙන ඇත. තොග වෙළඳපොළ තුළ වෙළෙන්දාන් විසින් සිදු කරන දුර්වල හැසිරවීම්, ගබඩා කිරීමේ දුර්වලතා සහ පරිසර සාධකවල බලපෑම් මෙහිදී සිදුවන පසුවස්වනු හානිය සඳහා හේතු වේ. සිල්ලර වෙළඳපොළ තුලදීද පාරිභෝගිකයන්ගේ දුර්වල හැසිරවීම්, පාරිසරික ආතතීන්ට ලක්වීම සහ දුර්වල ගබඩා කිරීම හේතුවෙන් පසුවස්වනු හානි සිදුවේ. අවසානයේදී අපගේ ව්‍යාපෘතිය තුළ අප හඳුනාගත් පරිදි වැඩිම පසුවස්වනු හානියක් සිදුවන්නේ අස්වනු තේරීමේ හා ශ්‍රේණිගත කිරීමේ අවධියේදීය. මෙම වගාව තුළ භාවිතා කරන සුළු උපක්‍රම හේතුවෙන් අනෙකුත් අවස්ථාවල සිදුවන පසුවස්වනු හානිය අවම කරගෙන ඇත.
ස්ටේජ් එක නම් නැහැ. අපතේ යන ප්‍රමාණය සාමාන්‍යයෙන් වහින කාලේ වර්ෂාව කාලේ නම් කියපෙදී සාමාන්‍යයෙන් 60ක් 70ක් අතර ප්‍රමාණයක් අපතේ යන වර්ෂා කාලේ. ඒක ආයන කාලේට වගේ නම් පිටින් වල ලාභයක් තියෙනවා. ඒක නම් 95ක් 90ක් විතර ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි මේ වෙන්නේ. ඒ දවස්වල නම් අනිත් දවසට අනිවාර්යයෙන්ම මේ ස්ටේජ් එක වැඩි ඒ ප්‍රමාණයක් ඉතින් කල් තියා ගන්න බැරි හින්දා මේ ගොඩක් අපතේ යනවා වර්ෂා කාලේ.